නේ ඉතින් ඇඟතර වුණොත් ඇති ඇඟතර වුණොත් මම මගේ ඇඟට විචාරක ඔහෙ බලා ගන්නවා කොහෙද නේද ඇඟතරෙන් මේවා ලියලා මේ වැඩේ කරගන්නේ නැද්ද තව මේ අම්මා පැත්තේ මේවට කුණු හරප තමයි මතක් වෙන්නේ ඕන එකක් කියාගෙන මම ලියනවා මගේ වැඩේ මම කරනවා කෑ ගහ හොද ගන්නවා එහාට ගිහිල්ලා ඕන එක තින්ගා හොදා ඉඳන් හේදිල්ල ලොකු මේ මෙතන මේ වැඩේට ඇති ඉවහම තේරෙන්නේ බලාගෙන ඉන්නේ මිනිස්සු වගකිය යුතු වැඩක් නෑ මම කරන්නේ මොකටද අම්මා පයිතින් මම කියා කෑ ගහපන් ඕන තරම් අංගල් 4ක් ලියාගත්තා නම් මේ තීරුව ඉවර කළානේ මේ කොහෙද මේ ගෙවල් වල එන්නේ මෙතන පිට මිනිහෙක් කියනවා නම් බාධා කරන්න ඒක එකක් මේ මනසෙන්ද තේරෙන්න එපා මොකක් හරි කිව්වහම කොට ලංකාවේ පහතරට ඌට පාඩම් කරන්න මතක් වෙච්ච වෙලාව මං වැඩක් පටන් ගත්තාම තමයි මුන් හතුරු වෙන මොකක්වත් නෙමෙයි මොනවද උඹට ඕනේ ආතේ ඉංග්‍රීසියෙන් යෝ කියන්නේ උඹට නේද මං විතරක් නෙමෙයි බා උඹටත් යෝ කියනවා ඵලයන්කො ගිහිල්ලා එහාට ගිහින් පාඩම් කරහම කවදාවත් පාඩම් කරන්නේ නැති එක අද පටන් ගන්නවා. ලංකාවේ පහතරට තෙත් කලාපයේ මිනිසුන්ගේ ප්‍රධාන ආහාරය රබර්. තාත්තේ මේ තෝ කියන්න ගන්නේ පියු කියලා නේද? තෝ කියන්න ගන්නේ. තොට කියන්නේ පියු තම ඵලයන්කො මං හිතන්නේ කිව්වාම අහලා වැඩක් කරගන්න දීලා. ඵලයන්කො එහාට ගිහින් පාඩම් කරන් උගේ අනේ ඉතින් මට නොකියන දේවල් කියවේ කියලා එතකොට තාත්තේ තොගේ කියන්න ගන්නේ මොකද්ද? තොගේ කියන්නේ පුතා යුව. ඵලයන්කො මං ඉතින් අහලා ගිහින් පාඩම් කරන්. තොගේ කියන්නේ යුව ඵලයන් එහාට ගිහින් පාඩම් කරගන්න ඉතින් හරි. එතකොට ලංකාවේ ආගේ බඩ එක ප්‍රශ්නයක් කියනවා මොන දවහන්නේ මොන එතකොට යුවා ග්‍රෑන්ඩ්මදර් කියන්නේ තෝගේ ආච්චිට නේද තාත්තා තෝගේ ආච්චිට මම මොකටද ඉතින් මේ ඵලයන් බං ආරයට ගිහින් පාඩම් කරපන් ඌත් එකයි ඌගේ මවුත් එකයි තෝයරම එකයි කොට ප්‍රධාන ආහාරය රබ්බර්ය. අන්න මේ වගේ විනාඩි 10ක් සබ්දයක් බාධාවක් නැත්තම් මේක වෙන ලියන එක කඩුවේ මේ ලියලා දාන එක බාධාවක් නැත්තම් මේ එන්න මෙහෙම නිස්කලංක තියෙනවනේ මොන්න ඉතින් අදහස් වෙනවා ටිකක්. එතකොට ආයිවන් මේ මොකද යාන්තම් මාතේ ඉන්නවා. අද නම් වයින්නවා ඉතින් ගෙවල් වලට ඉන්නවා කප්පෝ. ආතේ ඇති අන්තන විදිහට නෑ නම්බර් මාත්‍රේ හදිසි වැඩක් ඒකයි මේ බොහොම හදිසි වැඩක් මම මේ ගෙදරත් කෑග ගා හිටියේ මේවා කරගන්න දෙන්න මම කියන්නේ ඔව් මේ වෙලාවේ මේ කරගන්නවා හරි සපෝට් එක තියෙන වෙලාවනේ නම්බර් මාත්‍රේ ඉතින් කොහෙද වැඩ නැත්තේ වැඩ ඉතින් සපෝට් එක තියෙනවා නේද සපෝට් එක තියෙනවා මේ මහත්තයාගේ මේ මට මෙම්බර් මහත්තයා කියන මගේ නම මහත්තයාගේ නම්බර් මහත්තයා යන්නකො ඉතින් මේ එහෙම නෑ අර හිතේ තියෙන එකනේ කියවනේ ඒකනේ මහත්තයා මේ මහත්තයා කොච්චර වැදගත් වැඩක් තිබුණත් මේ මහත්තයාට මේ කොච්චර වැදගත් වැඩක් තිබුණත් අපි ආවොත් කොච්චර අමාරුවෙන් හරි ඒ වැඩේ තමයි කරගන්න. අපේ ඔළුව ගිනිගත්තත් ඒ වැඩේ හරි. මේ නෑ හදිසියෙම වැඩක් ඒකයි මේ පැය භාගයයි තියෙන්නේ මේක ඉවර කරන්න පත්තරේ කරලා. මේකත් හදිසිය තමයි මේ ගෙදර රන්දු වෙලා යාන්තම් මේ විවේකයක් ගත්තේ. වටේ නැවිදලා යන්වනම් සයිලන්ස් කරගත්ත යාන්තම් දැන් මේ සපෝට් එක තියෙනවා 100%කටත් වැඩි සපෝට් එක තියෙනවා. ඔව් සපෝට් එක ඇති නෑ කියනවාද ඉතින් ඒ මේ මොකද්ද දැන් ඕන කරන්නේ මොකක්වත්. දැන් අපි ඉතින් දැන් ඊයේ මීටින් එක තිබ්බා. පෙරේදා තිබ්බා, ඊයේ පෙරේදා තිබ්බා, පළමුදා තිබ්බා. ඕම් මීටින් ගානක්ම තියාගෙන ආවේ දැන් ඔන්න දැන් හෙට මේ වත්තේ මහත්තයා හෙට 10 එන හෙට කතා කරගමු අපි දැන් එහෙමනම් තව යන්න ඇති නේ හුඟක් දිහාවල නේද නෑ හදිසි ලිපියක් මම මේ කියන්නේ ඔව් හදිසියෙන් තමයි මේ හිටියේ ඔක්කොම කියන්නේ මේ වෙන යන්න තියෙන දැන් ඔක්කොම ගියා දැන් මේ දැන් මේ තමයි මීටින් එක තියෙන්නේ තමයි තව පැය භාගයයි තියෙන්නේ මේක ලියලා ඉවරයක් කරන්න ඒකයි මම මේ පැය භාගයක මීටින් එකක් තියලා බෑ පැය 3ක් වෙනවා අපේ මෙම්බර් මහත්තයාට මේ සැරේ රෙකෝඩ් ගහයිලක් ගන්නවා මහත්තයා උත් එහෙම ගහපුවාම මට මොකද බං මම හදිසි වැඩක් නෑ කරන්නේ උඹ කියාන් මනුස්සයර කියාන් වැඩක් නේ හදිසි වැඩක් හින්දානේ කියන්නේ මගේ මහත්තයා
නෑ මං කිව්වේ මහත්තයාට සපෝට් එක ඇති මේ සපෝට් එක මම හීනකින්වත් හිටියේ නෑ මේ හරි සපෝට් එකක් නේ මන් තියෙන්නේ. අනේ තෝගේ 5000කින් ගන්න. කියන්න. මීටින් ගන්නවත් මොකද මේ පාර නම් බය නැතුව ගෙදර 5000කින් ගන්නවා. මම කතා කරනවා මහත්තයා. මේ මං සපෝට් එක තියෙනවා. සපෝට් එක තියෙනවා. සම්පූර්ණ 100%ට වැඩි සපෝට් එක තියෙනවා. අනේ තෝගේ මම මොකටද මකි නෑ අපිට මේ තියෙන්න ඕන තමයි සපෝට් එක තියෙන්න ඕන මහත්තයාට කොහෙද ගියත් මේ අපි මං බොහොම හදිසි වැඩක් කරන්නේ ඔය ළමයාට කතා කරන්න බෑ ඔය කොල්ලට කතා කරන්න මං කතා කළේ උඹට යන්නයි කියන්න බං ඵලයන් කොහෙන්ද අපි මෙතන මට දැන් සරියක් දෙකක් කිව්වනේ තේරෙන්නේ නැද්ද මං කියන්නේ මොකක්ද හරි මොනකට හරි තේරෙන්නේ නැහැ මිනිස්සේ හරියට වැඩක් කරනවා ළමයෙකුට තේරෙන්නේ ළමයිගේ මේ අපේ ගෙදරත් තමයි ළමයා හරි මං කියන්නේ කිසින්යෝ තේරෙන්න ඕනේ මේ මිනිස්සේ හදිසි වැඩක් කරන වෙලාවට ඒක බාධා ගන්න ඕනේ බාධා ගන්න ඕනේ වැඩක් කරන්නේ මම ඒක නෙන්න සමහර ඉන්නවනේ හරක් වාගේ බූරුවා ඕකනේ ඕකනේ අපිට වැඩක් කරන්න බැරි දැන් අපිට වැඩක් කරන්න බැරි ඔන්න ඕක තමයි දැන් කතා කරනවා මේ සපෝට් එක 100%ක්ම තියෙන මේ වෙලාවේ අපි දැන් බුද්ධට වැඩ පිළිවෙල ගෙනියන්න ඕනේ බොහොම එන්න කියන්නේ කොල්ලුවට ඵලයන් මම හරියට මේ කිව්ලා මේ මට කියහන්කො වැඩක් දෙයි කියලා මම කිව්වහම යනවා ළමයා තේරෙන්නේ නැද්ද මේ වැඩක් මේ කරන්නේ මේ මුන්නම් මේ මෙවුන් මේ තිරිසන්න જાතිය තේරෙන්නේ කිසිම දෙයක් තේරෙන්නේ අපිට කට ඇරලා කියන්න බෑ මං කියන්නේ ගෙදරේ කාට නම් බැන්න හැකි මං මොකාට හරි මේ මෙතන කල්පනා කරන්න තේරෙන්නේ වතුර ටික උණු කර නාන්න ඌ වතුර උණු කරන්න ඕනේ නෑ මම මේ වැඩක් කියලා කිව්වා නේද ගෙදර පාවිලට ගියා වතුර උණු කරා ඒක තේරෙන්නේ නැහැ මේක කොච්චර දිව තේරෙන්නේ නැති නේ ලියන්න හම්බ වෙන්නේ නැහැ දැන් මේක කරන්නේ නැහැ නෝනාවරණී මහත්තුරුනි කියලා මං කිව්වා මව්වරණි පියවරණි කියලා මං කිව්වා අනේ තමුන්නාන්සලා වෙනුවෙන් තමුන්නාන්සලාගේ පළාතට සේවයක් කරනවා කියලා මං කිව්වා අන්තිම ලේ බින්දුව දක්වා සටන් කරනවා කියලා මම කිව්වා එන්නම ගහන්න ඕන කිව්ව මට තමුන්නාන්සලා වෙනුවෙන් සටන් කරලා මම ජයක් ගන්නවායි කියන එකත් මම කිව්වා මේ මොකද ඒක කෑ ගහන්නේ උතන කිව්වට තේරෙන්නේ මිනිස්සු වතුර ටික නිවෙන්න තා පොල් කට් ටිකක් දාන්න යකෝ කිව්වහම මේ මම බලයන් යන්න මෙතන ඔය ෆයන් කිව්වහම වැඩක් කරන වෙලාවෙදී මේක මේ කොයි එකක්ද එකයි බලා මං කියන්නේ මොන බෝරුවට හරි මේක තේරෙන්නේ බූරුවෙක්ද මන් දන්නේ ළමයාට කතා කරන්නේ වැඩක් කියනකොට සම්පූර්ණ සපෝට් එක අයි කළුව මට කිව්වා නේද සරියක් දෙකක් මෙතන මම වැඩක් ඇයි කියලා මට කියන්න විදිහක් නැහැ වෙන ක්‍රමයක් නැහැ මේක තේරෙන්න බෑ මේ වැඩේ තව විනාඩි 20යි තියෙන්නේ මේක අරින්න බෑ ලියුමිය ලිපියක් කොල්ල මේ කිව්වහම ආලා මේ වැඩක් නෙමෙයි කරන්නේ තවුසත් යනවා කොල් මං කියන්නේ මෙන්න මොකද කියන්නේ මේ වැඩක් ඇයි කියලා